මම ඉන්නේ ලංකාවේ රාජ්‍ය මාධ්‍ය නාලිකාවක නිවුස් වෙබ් අඩවියක ITN නිවුස්. ITN නිවුස් වල තියෙනවා එක එක නිවුස්. අපි බැලුවොත් ආණ්ඩුව ඩීසල් ලීටරයකට රුපියල් 100ක්. පෙට්‍රල් ලීටරේ රුපියල් 20ක් දරාගෙන තියෙනවා. එය මාසෙකට රුපියල් බිලියන 20ක දරාගෙන. මම දන්නේ මේවා නම් මොනවද නිවුස් කියලා. මම ඒවගේ විශ්ලේෂණය කරන්න යන්නේ ඇත්තද බොරුද කියලා. මම මෙතන මේ බලන්න යන්නේ මෙන්න මේ නිවුස් එක. රටවල් වැඩිම ගණනාවක ඉන්ධන මිල ඉහළට. ඔන්න ඕක තමයි නිවුස් එක. මෙන්න මේ තියෙනවා නිවුස් එකක්. ඒකෙත් යට ගොඩාක් විස්තර තියෙනවා. සාමාන්‍යයෙන් මේ දවස්වල සිරස ITN බැලුවොත් එහෙම තේරෙනවා. ඒකෙන් ගොඩාක් වෙලාවට වෙන රටවල් වල විදුලිය කපන ඒවා, ඒ ඉන්ධන අර්බුද, තෙල් පෝලෙන් ඒව ගැන විශාල වශයෙන් දක්නට ලැබෙනවා. එතකොට ඒවත් එක්ක මේ ලංකාවේ තියෙන තත්ත්වයන් සාමාන්‍යීකරණය කිරීමක් තමයි දකින්න ලැබෙන්නේ. නමුත් ඒකත් ගැන නෙමෙයි මම මේ අද කතා කරන්න යන්නේ. අද කතා කරන්න යන්නේ මෙන්න මේ chart එක ගැන. මේ chart එක මම දැන් මෙහෙම download කරගත්තා. download කරගෙන මම chart එක open කරොත් මෙන්න මේ වගේ chart එකක් තියෙනවා. දැන් මම මේ chart එක බැලුවාම ඔයගොල්ලෝ බැලුමට පේනවා මේ chart එක ස්තම්භ ප්‍රස්ථාරයක් වගේ තියෙනවා. මෙන්න මේකේ තියෙනවා fuel change එක. කියන්නේ fuel අපේ price එක කොච්චර change වුණාද කියලා. මේක කාම්බෝජියාවේ වැඩිලා තියෙනවලු 168ක්. මෙතන වියට්නාම් 150යි, නයිජීරියා 135යි, ලාओස් වල 133යි, කැනඩා වල 128යි, පාකිස්තාන වල 123යි, පෙට්‍රෝ කියන රාජ්‍ය 125යි, USA වල 122යි, සැන් මැරිනෝ වල 122යි, සිංගප්පූරු වල 121යි, ස්පේන් වල 121යි. එතකොට ඔයගොල්ලෝ බැලුවේ ගමන් මේ chart එකේ පොඩි අවුලක් මම මේ කියාගෙන යන දත්තත් එක්ක බැලුවොත් එහෙම පොඩි අවුලක් පේනවා නේද? දැන් බැලුවොත් එහෙම මෙන්න මෙතන තියෙනවා පාකිස්තානයේ 23යි. හැබැයි මෙන්න මේ බාර් එකේ උස මේ පෙට්‍රෝ කියන රාජ්‍යයේ 125ට වඩා වැඩි. ඒතකොට සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ graph එකක් අදිනකොට සාමාන්‍යයෙන් අපි percentage wise ඇන්දොත් එහෙම මෙන්න මේ 125 තමයි ඉහළට එන්න ඕනේ. 123 අඩු ප්‍රමාණයක තමයි තියෙන්න ඕනේ. හරිද? දැන් ඒ වගේම බැලුවොත් මෙතන මේ 121 121 කියන එක මේ 121යි සමාන වෙන්න බෑ. නමුත් ඒ දෙක අතර සමානතාවයක් නැහැ, ලොකු වෙනසක් තියෙනවා. ඒතර මේ 122යි මේ 122යි ගත්තොත් ඒ දෙක සමාන වෙන්න ඕන. නමුත් ඒ දෙක සමාන වෙලත් නැහැ. අපි තුමු යම් කෙනෙක්ට කියන්න පුළුවන් මේක දශම ගානක වෙනසක් නිසා වෙන එකට. නමුත් දශම ගානක වෙනසකට මෙන්න මෙච්චර ලොකු ඩිෆරන්ස් එකක් වෙන්න බෑ. දැන් සාමාන්‍යයෙන් අපි Excel වල ගත්තත් මේ වගේ chart එකක් අඳින්න හරිය පහසුවෙන් පුළුවන් අපිට Excel වල ස්තම්භ ප්‍රස්ථාර වගේ ඒවා අඳින්න. නමුත් දැන් මේ chart එක කොහොම මොන පරමාර්ථයෙන් කොහොම ඇඳද කියන එක තමයි හිතා ගන්න අමාරුයි. අපි බලමු මේක ඇත්තට මේවේ උස ප්‍රමාණ Photoshop එකට දාලා කොහොමද පේන්නේ කියලා. දැන් මම මේ chart එක පොඩ්ඩක් ඇනලයිස් කරන්න යන්නේ. දැන් ඔයගොල්ලෝ බැලුමට පේනවා මේකේ 168 150 135 ඔන්නෝම තියෙනවා. ඉතින් මේ chart එක බැලුමට පේනවා මෙතන මේ 123 බාර් එක 125ට වඩා වැඩි. එහෙම වෙන්න බෑ. එතකොට සාමාන්‍ය ගණිතය දැනුමක් තියෙන කෙනෙක්ට ඒක තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඇත්තට මෙතන 122 මේ 122ත් එක්ක සමාන වෙන්නත් බෑ. මේ 121 මේ 121ත් එක්ක සමාන වෙන්නත් බෑ. එතකොට අපි බැලුවොත් එමු උදාහරණයක් වශයෙන් මම මේ 125 බාර් එක අරන් ගිහිල්ලා මෙතන 150ට තිබ්බොත් එම 25 දෙකක් 50 දෙන්න ඕන නිසා මේ උසේ දෙකක් එකතු කරොත් මෙතන 50 කම්ප්ලීට් වෙනවා. නමුත් එහෙම වෙලා නැහැ. නේද? එතකොට අපි බැලුවොත් මේ 125යි 121 අතර වෙනස ඒකත් ලොකු වෙනසක් තියෙනවා. එතකොට මේ 104ක වෙනස මෙච්චර ලොකු ગેප් එකකින් පෙන්වන්නත් බෑ නේද? මේ 125යි 28 අතර ગેප් එක ඊට වඩා විශාලයි. ගොඩක් විශාලයි. මම කියන්නේ සාපේක්ෂව වැඩි වෙන්න ඕනේ ප්‍රමාණයට වඩා වැඩි. අන්න ඒක නිසා මේ මාධ්‍යකරණයේදී මේ වගේ මිනිස්සු ඇන්දීම් පිළිබඳව ගොඩාක් සැලකිලිමත් වෙනවා. අපි බලමු මේ chart එක ඇත්තටම Excel වල ඇන්දොත් කොහොමද එන්නේ කියලා. මම මේකේ පහසුවට මම AB කියලා දාගන්නවා.
දැන් මම මේ තියෙන ගත්ත ටික මෙතනට එන්ටර් කරගන්නවා 35. තමයි හරි මෙන්න මේ තොරතුරු ටික තමයි තිබ්බේ. අපි මේක chart එක ගන්න හරි සරලව මෙන්න මේ data ටික select කරා. insert ගියා. මෙතන තියෙනවා මෙන්න මේ වගේ bar chart එකක්. එහෙම ගියොත් මෙන්න මේ වගේ එකක් තමයි පෙන්වන්න ඕන ඇත්තට chart එක. දැන් ඔයගොල්ලෝ බැලුවොත් මේ chart එකයි මේ chart එක අතර ලොකු වෙනසක් තියෙනව නේද? මේ chart දෙකේ පැහැදිලි වෙනසක් තියෙනවා. මේකේ තියෙන මෙන්න මේව පහළට ගලාගෙන යම නමුත් මේකේ එච්චර ලොකු ගලා යamak නෑ පහළට. මේක මෙන්න මේ වගේ chart එකක් තියෙනවා. එතකොට තොරතුරු ලබා දීමේදී මිනිසුන් වන්දන ක්‍රම තමයි. එතකොට ඔයගොල්ලෝ බැලු බැලමට පේනවා මෙන්න මේ වගේ chart එකකින් අපිව රවට්ටනවා විශේෂයෙන් මාධ්‍ය කරුවන්. ඒතර මේ වගේ අපි නොදන්නාකම නිසා අපි ගණිතය පිළිබඳ දැනුමක් අඩුකම නිසා සමාජයේ ගොඩක් වෙලාවට මිනිස්සු මේ වගේ ෆේක් chart වලට රැවටෙනවා. ඒතර රජයේ පිළිගත් මාධ්‍ය ආයතනයක් මේ වගේ මිනිස්සුන්ව අන්දන්න. එතකොට මේ රටේ මෙහෙම වැඩි වුණා, මේ රටේ මෙහෙම වැඩුණා, අපි මෙහෙමයි කරේ කියලා මිනිස්සුන්ට වැරදි දත්ත ලබා දෙමින් කරන පෝඩාකාරී වැඩ තමයි ඔය මාධ්‍ය කරන්නේ කියන්නේ. ඒකට හොඳම උදාහරණයක් තමයි මේක. ඇත්තට මේකේ මම මේ ඩීප් ඇනලයිස් කරන්න යන්නේ නැහැ. මොකද මේ 168 150 135 133 සමහරකට ඒවත් බොරු වෙන්නේ නැති. මොකද ඒවත් අපිට හරි කියලා කියන්න බෑ. ඒවා අපි හොයන්න යන්නේ නැහැනේ. ලංකාවේ මිනිස්සු සමහරක් වෙලාවට මේ වගේ chart එකක් දැක්කට හොයන්න යන්නේ නැති මිනිස්සු කවදාකවත් අර වගේ 100 ගණන් පිළිබඳ හොයන්න යන්නේ නැහැ. ඒක තමයි යථාර්ථය. එතකොට හැමතිස්සෙම ඔයගොල්ලෝ මාධ්‍යයේදී හම්බ වෙන තොරතුරු පිළිබඳ සැලකිලිමත් වෙන්න කියන එක තමයි මම ඉල්ලන්නේ.